ඉස්සෙල්නේ ගොඩම තර වුණා දැන් දාගෙන ඉවරයි ඇති මේක. දැන් අපි මේක කරන්ට් එකට ගහලා බලමු මොකක්ද කියලා. කරන්ට් එකට ගහන්න කලින් චෙක් කරලා බලමු. මේක චෙක් කරලා බලමු. දාලා දාම් ස්විච් එක. ඔය ඇද. දැන් අපි මේක පවර් ප්ලග් කරගෙන බලමු මේක තියෙනවා බ්‍රේකර් එක. ඒකට ඔෆ් එකේ තියෙන්නේ. බ්ලෙන්ඩර් එක නම් අරගෙන ගියා. එහෙනම් හයි කරලා ඉවරලා වීඩියෝ එකේ අන්තිමට ඔයාලට පෙන්නන්න බැරි වුණා. කොහොම නමුත් ඉතින් බ්‍රෂ් දෙකේ තමයි ගැටලුව තිබ්බේ. ඒක ඕනම බ්ලෙන්ඩර් එකක වෙන බ්‍රෂ් දෙක දිරලන් තියෙන ස්ලෝ දුවනවා නම් ඉතින් මේ වගේ බ්‍රෂ් දෙකක් අරගෙන අලුතින් දාන්න. එතකොට එළෙඩේ හරි ගස්ස ගන්න පුළුවන්.